දැන් සාමාන්‍ය වෙලාවට දැන් අපි බත් එහෙම නාස්ති කරනවානේ. දැන් ටිකක් කාලේ අයින් කරලා දාන සමහරලාට කනකොට හතර වටේ වැටෙනවා. එතකොට මේ මාම මේ වගේ දේවල් වලට එච්චර කැමති නැහැ කියලා තමයි මම දන්නේ. ඔව්. ඇයි ඇයි කියන්නේ බත්තටයක් විසික් කරන අපරාධයක්. තමන්ට කණ්ඩ පුළුවන් මික්කෙන් නම් මේක දෙකක් බෙදාගත්ත අපරාධයක්. ඊට පස්සේ අනිවා විසික් කරා. අපරාධයක්. මෙච්චරගෙන කණ්ඩ පුළුවන් තාජනයක් ගන්න පුළුවන් බැරිකමක් නැහැ. තියෙනවනේ. ඔව්. මම ගෙදර කියන්නේ දැන් අපි තුන්දෙනානේ. හාල් හුඟක් ඉපිය තියන්න ඇති. බඩට පුළුවන් තරම් පුල් කරලා කන්න ඕනේ. බත් ටිකක් බීපම හරි. ටිකක් කාපුවම ඇති. බොරු වැඩ විනාශ කරන එක අපරාධයක්. දැන් මේ අපිව බලන් ඉන්න බලනවා ඇති මේ තුන්දෙනෙක් කියන්නේ කවුද කියලා. මාමලයා ගෙදර ඉන්නේ මේ බිරින්දයි මේ දරුවයි. අනිත් දරුවා රැකියාවකට යනවා. ඒ නිසා ගෙදර ඇඳෙන්නේ. ඒ තමයි තුන්දෙනා. එතකොට මේ අර ගොඩක් වටිනා වූ කාරණා ටිකක් කිව්වා සහ මේ පරිශ්‍රය මේ පරිසරය හරි සුන්දරයි. හරි වටිනවා. ඒ නිසා මේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් මේ වගේම අපූර්ව දේවල් වටින දේවල් එක්ක මුණ ගැහෙමු චරිත්‍රක චාරිකාවෙන්. ඔබ හැම දිනාටම ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිත් දවසක හම්බෙමු. ගිහින් එන්න.